සුබ දවසක් හැමෝටම. අද මම කතා කරන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කරන අතිශය ප්‍රබල මැතිවරණයක් වන 2029 ජනාධිපතිවරණය පිළිබඳව. මේ වන විටත් ප්‍රධාන අපේක්ෂකයින් කිහිප දෙනෙක් පිළිබඳව සමාජයේ විශාල කතාබහක් ඇති වෙලා තිබෙනවා. අද අපි බලමු මේ අපේක්ෂකයින් අතරින් වැඩිම අවස්ථාවක් තියෙන කාටද 2029 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා. අපි මේ පුරෝකථනය කරන්නේ ඔවුන්ගේ වර්තමාන ජනප්‍රියතාව, දේශපාලන ක්‍රියාකාරකම් සහ අතීත මැතිවරණ දත්ත පදනම් කරගෙන. මේක පුරෝකථනයක් පමණයි. අවසන් තීරණය තිබෙන්නේ ජනතාවගේ ඡන්ද බලය මත පදනම්ව. ප්‍රධාන අපේක්ෂකයන් පිළිබඳව විමසා බැලීමේදී අපේ මුල්ම අවධානය යොමු වන්නේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත. මෑත කාලීනව ශ්‍රී ලංකා දේශපාලනයේ විශාල පෙරලියක් ඇති කළ නායකයා තමයි අනුර කුමාර දිසානායක. 2024 ජනාධිපතිවරණයේදී ඔහු ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් අනතුරුව ඔහුගේ ජනප්‍රියත්වය සහ විශ්වාසය තවදුරටත් ජනතාව අතර විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයා ලෙස ඔහුගේ පාලන කාලය තුළ රටේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට ඔහු සමත්කම් දැක්වුවහොත් එය ඔහුට 2029 ජනාධිපතිවරණයේදී විශාල වාසියක් ගෙන දේවි. විශේෂයෙන්ම තරුණ ඡන්දදායකයින් සහ දේශපාලනය කෙරෙහි කලකිරී සිටින පිරිස් අතර ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ මට්ටමක පවතිනවා. දූෂණයට එරෙහි ඔහුගේ දැඩි ස්ථාවරය ඔහුගේ ප්‍රධාන ශක්තියක් ලෙස සලකන්න පුළුවන්. 2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ඔහු දැනටමත් විශාල ඡන්ද පදනමක් ගොඩනැගී ඇති නායකයෙක්. ඒ 2029දී තව දුරටත් වර්ධනය වීමේ හැකියාව පවතිනවා. අපි මීළඟට කතා කරන ප්‍රධානම අපේක්ෂකයා තමයි සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස. ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස තවමත් ශක්තිමත් දේශපාලන චරිතයක්. ඔහුට සාම්ප්‍රදායික ඡන්ද පදනමක්ද හිමිව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පැරණි ඡන්දදායකයන්ගේ සහ සමගී ජනබලවේගයේ ඡන්දදායකයන්ගේ සහයෝගය ඔහුට හිමිව තිබෙනවා. කෙසේ වෙතත් අනාගතයේදී ඔහුට නැවතත් ජයග්‍රහණයක් ලබා ගැනීමට නම් නව ප්‍රතිපත්ති සහ දැක්මක් ඉදිරිපත් කළ යුතුයි. විශේෂයෙන්ම නාගරික සහ මධ්‍යම පාන්තික ඡන්දදායකයන්ගේ විශ්වාසය දිනා ගැනීම ඔහුට විශාල අභියෝගයක් විය හැකියි. 2024 ජනාධිපතිවරණයේදී ඔහුට ලැබුණු ඡන්ද සංඛ්‍යාව මත පදනම්ව 2029 වන විට ඔහුට එම ඡන්ද පදනම රැක ගැනීමටත් තවදුරටත් පුළුල් කිරීමටත් හැකියාව තිබිය යුතුයි. ග්‍රාමීය ප්‍රදේශවල ඔහු කෙරෙහි යම්කිසි ජනප්‍රියත්වයක් පැවතුනත් තරුණ ප්‍රජාවගේ ඔහු කෙරෙහි ඇති ජනප්‍රියත්වය අතිශය අවම මට්ටමකයි පවතින්නේ. මෙම නිසා එම ජනප්‍රියත්වයද ඉහළ ලංවා ගැනීම තුළින් ඔහුට යම්කිසි ජයග්‍රහණයක් 2029දී බලාපොරොත්තු විය හැකියි. අපි මීළඟට කතා කරන තීරණාත්මක අපේක්ෂකයා තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල තරුණ නායකයෙක් ලෙස නාමල් රාජපක්ෂ මේ වන විට ජනතාව අතර ඉදිරියට පැමිණෙමින් සිටිනවා. රාජපක්ෂ පවුලේ දේශපාලන බලය සහ පදනම ඔහුට විශාල වාසියක්. කෙසේ වෙතත් පසුගිය ආර්ථික අර්බුදයේ හේතුවෙන් රාජපක්ෂ පවුල කෙරෙහි ඇති වූ ජනතා අප්‍රසාදය ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට බලපෑම් එල්ල කොට තිබෙනවා. එසේ වුවත් ඔවුන්ගේ සාම්ප්‍රදායික ඡන්ද පදනම තවමත් ශක්තිමත්ව පවතිනවා. නාමල් රාජපක්ෂට අභියෝගය වන්නේ නව පරම්පරාවේ ඡන්දදායකයින් දිනා ගැනීමයි. 2029 මැතිවරණයට පෙර රාජපක්ෂ පවුලට නැවත වරක් ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වුවහොත් ඔහුට අනෙක් අපේක්ෂකයන්ට ප්‍රබල තරගයක් දීමට අවස්ථාව උදා වනු ඇති. අපි මීළඟට කතා කරන ප්‍රධානම අපේක්ෂකයා තමයි සර්ව ජන බලය නායක දිලිත් ජයවීර. ව්‍යාපාර ශේෂ්ත්‍රයෙන් දේශපාලනය පිවිසි දිලිත් ජයවීර සමාජ මාධ්‍ය හරහා විශාල ජනප්‍රියත්වයක් ගෙනාගෙන සිටිනවා. ඔහුගේ ජනප්‍රියත්වය බොහෝ දුරට පවතින්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන කතා සහ විවේචන මතයි. දේශපාලන ක්‍රමයට විරෝධය දක්වන පිරිස් අතර ඔහුට යම්කිසි සහයෝගයක් තිබුණත් ඔහුට ජාතික මට්ටමේ ඡන්ද පදනමක් ගොඩනගා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සැකයක් පවතිනවා. ඔහුට මුහුණ දීමට ඇති ප්‍රධාන අභියෝගය වන්නේ සමාජ මාධ්‍ය ජනප්‍රියත්වය සැබෑම ඡන්ද පදනමක් බවට පරිවර්තනය කර ගැනීමයි. එසේම ජාතික මට්ටමේ සංවිධානාත්මක දේශපාලන ව්‍යුහයක් ගොඩනැගීමද ඔහුට වැදගත්. ඔහුගේ ඡන්ද ප්‍රතිශතය අනෙක් ප්‍රධාන අපේක්ෂකයන්ට සාපේක්ෂව අඩු විය හැකි නමුත් ඔහුට තීරණාත්මක ඡන්ද ප්‍රමාණයක් දින ගැනීමට හැකි වුවහොත් ප්‍රධාන අපේක්ෂකයන්ට උපයෝගී බලපෑම් එල්ල කිරීමේ සිදු කරන ලද විශ්ලේෂණයට අනුව 2029 ජනාධිපතිවරණයේදී ප්‍රධාන තරඟය අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සිදුවනු ඇතැයි පුරෝකථනය කළ හැකියි.
අනුර කුමාර දිසානායක මහතා 2024 මැතිවරණයේදී ලැබූ ජනප්‍රියත්වය රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ඔහුගේ සාර්ථකත්වය සහ තරුණ පරම්පරාවේ සහාය මත පදනම්ව ඔහුට බොහෝ දුරට 52ත් 55ත් අතර ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට වැඩි ඉඩකඩක් පවතිනවා. සජිත් ප්‍රේමදාස ඔහුගේ සාම්ප්‍රදායක චන්තපදරම්ම සහ සමගි ජනබලවේගේ ශක්තිය මත පදනම්ව 40ත් 42ත් අතර ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට අවස්ථාව පවතිනවා. නාමල් රාජපක්ෂ පවුලේ ඡන්ද පදනම සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ව්‍යුහ මත පදනම්ව ඔහුට 3.3ත් 5ත් අතර ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකියාව ලැබේවි. දිලිත් ජයවීර සමාජ මාධ්‍ය ජනප්‍රියතාව මත පදනම්ව ඔහුට 101ත් 2ත් අතර ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකියාව ලැබේවි. මේ අනුව දැනට පවතින දේශපාලන සහ සමාජීය තත්ත්වය අනුව 2029 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අනුර කුමාර දිසානායක මහතාට හිමිවීමේ වැඩි ඉඩකඩක් පවතින බව පෙනී යනවා.